කට්ටහාරි ජාතකය. අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් හිටියා. රජතුමා හරිම බලවත්. හැබැයි එයාට මාලිගාවේ ඉන්න එක හරිම එපා වුණා. ඉතින් දවසක් රජතුමා හැමෝටම නොකිය තනියම සවාරියට ගියා. වනාන්තරයට ලං වෙලා යනකොට රජතුමාට හරිම ලස්සන හරිම සතුටු හිතෙන සින්දුවක් ඇහුණා. ඒ සින්දුව ආපු දෙහාට ගිහින් බලනකොට දැක්ක තරුණ කාන්තාවක් මහන්සි වෙලා දර කපා ඉන්නවා. දර කපන දරමිටි බඳින අයට තමයි කට්ටහාරි කියන්නේ. රජතුමාට මේ කාන්තාවගේ සතුටු මුහුණ දැකලා හරිම පුදුම හිතුණා. මාලිගාවේ ඉන්න කුමාරිවරුන්ට වඩා එයා සතුටින් ඉන්නවා වගේ. රජතුමා මේ කාන්තාවයට යාළු වෙලා කතා බහ කළා. එයාගේ නම කුන්ති. දවස් ගාණක් රජතුමා මේ වත්තට ආවා. දවසක් රජතුමා කුන්තිට කිව්වා, "කුන්ති, මට ආපහු මාලිගාවට යන්න වෙනවා. මගේ වැඩ ගොඩක් තියෙනවා. හැබැයි මම ඔයාව අමතක කරන්නේ නැහැ." ඒ වෙලාවේ රජතුමා එයාගේ මුද්‍රිකා මුදුව ඇඟිල්ලෙන් ගලවලා කුන්තිට දුන්නා. "මේක පරිස්සමං කරගන්න. ඔයාට දුවෙක් ලැබුණොත් මේ මුදුව දීලා එයාට ලොකු මහත් වෙන්න උදව් කරන්න. හැබැයි ඔයාට පුතෙක් ලැබුණොත් ඒ පුතත් මේ මුදුවත් අරගෙන මගේ මාලිගාවට එන්න. මම ඒ පුතාව මගේ පුතා විදියට පිළිගන්නවා." ඒ වචන ටික දීලා රජතුමා ගියා. කුන්ති ඒ මුදුව හරිම පරිස්සමෙන් හැංගුවා. ටික කාලයකට පස්සේ කුන්තිට පුතෙක් ලැබුණා. ඒ පුතා තමයි අපේ බෝධිසත්වයන් වහන්සේ. එයාට නම තිබ්බේ කට්ටවාහන. දරමිටි අදින්නා කියන තේරුම. කොල්ල ලොකු වෙනකොට පිට්ටනිය අනිත් ළමයි එක්ක සෙල්ලම් කරනවා. ඒ ළමයි හරිම නපුරු වචන කියනවා. අන්න අරෝ යනවා දැලි කපන අම්මගේ පුතා. උඹේ තාත්තා කවුද? අම්මා විතරේ ඉන්නේ. උඹ තාත්තා නැති එක. මේ වචන ඇහුනහම පුතාට හරිම දුක හිතුණා. එයාට ලැජ්ජා හිතුණා. දවසක් පුතා ඇවිල්ලා අම්මගෙන් ඇහුවා, "අම්මේ, මගේ ඇත්ත තාත්තා කවුද? අනිත් ළමයි මට හරිම නරක විදියට කතා කරනවා. මට ඉන්න ආරක්ෂක කවුද?" කුන්තිට තේරුණා මේ තමයි ඇත්ත කියන්න ඕන වෙලාව. එයා පොඩි මෙටි මුට්ටියක හංගලා තිබුණු රජතුමාගේ සිංහ මොහොන තියෙන ලොකු රන් මුදුව එළියට ගත්තා. "මගේ පුතේ, ඔයා තාත්තා නැති කෙනෙක් නෙමෙයි. ඔයා බර්ණැස් නුවර ඉන්න රජතුමාගේ පුතා. මේ තියෙන එයා දීපු සලකුණ. දැන් ඔයා ලොකුයි. අපි ගිහින් රජතුමාට මේක පෙන්නමු. ඔයාට වෙච්ච මේ ලැජ්ජාව අද ඉවර කරන්න ඕන." ඊළඟ දවසේ කුන්ති පුතාව අරගෙන මාලිගාවට ගියා. එයා ගේට්ටුව ළඟ ඉන්න මුරගරුවට කිව්වා, "අපි ආවේ රජතුමා හමු වෙන්න. මේ ඉන්නේ එයාගේ පුතා." මුරගරුව සිනා වෙලා කිව්වා, "දර කපන කාන්තාවන්ට රජතුමා හමු වෙන්න වෙලාව නැහැ. යන්න යන්න." කුන්ති කේන්ති ගියේ නැහැ. එයා අර රන් මුදුව අරගෙන හැමෝටම පේන්න ඉහළට ඉස්සුවා. රජතුමාගේ මුදුව දැක්කහම මුරකාරයෝ බය වෙලා නිශ්ශබ්ද වුණා. රජතුමාට ආරංචි ආවා. රජතුමා ඒ වෙලාවේ හිටියේ එයාගේ රජිනිය, ඇමතිවරු සහ මාලිගාවේ ලොකු සෙනගක් මැද්දේ. කුන්තිවයි පුතාවයි ඇතුළට ගෙන ආවා. කුන්ති බිම වැන්දලා මුදුව දිගු කරලා කිව්වා, "මගේ ස්වාමිනි, ඔබතුමා වනේදී දීපු පොරොන්දුව සහ මේ මුදුව මම ආරක්ෂා කළා. මේ ඉන්නේ ඔබතුමාගේ පුතා කට්ටවාහන." රජතුමාට ඇත්තකම යව මතක් වුණා. පුතාගේ මුහුණේ රජ පෙනුම තිබුණා. හැබැයි මෙන්න වැඩේ. රජතුමා එයාගේ රජනියටයි ඇමතිවරුන්ටයි බය වුණා. මොකද දර කපන කාන්තාවකගේ පුතෙක් පිළිගන්නොත් ඒක ලොකු ලැජ්ජාවක් කියලා එයා හිතුවා. රජතුමා හරිම කේන්තියෙන් වගේ මූණ ඇඹුළු කරගෙන කිව්වා, "තමුසේ බොරුකාරියක්. මම කවදාවත් තමුසේව දැකලා නැහැ. මේ මුදුව කොහෙන් හරි හොරකම් කරපු එකක් වෙන්න ඕන. තමුසේ පුතත් අරගෙන මාලිගාවෙන් එළියට යන්න." මුළු සභාවම hina වෙන්න ගත්තා. කුන්ති හරිම දුක් වුණා. හැබැයි එයාට තේරුණා
කතා කරලා වැඩක් නැහැ. එයාට දෙවියන්ගේ පිහිට ඕන. කුන්ති එකපාරටම යාලේ පුතාගේ කකුලෙන් අල්ලලා මුළු සෙනග මැද්දේ අහසට විසිකලා. හැමෝම බය වෙලා කෑ ගැහුවා. අනේ ළමයා මැරෙයි. කුන්ති හරිම ශක්තිමත් කටහඬින් කිව්වා. මහ පොළවේ ඉන්න දෙවි දේවතානේනි, මේ මගේ ඇත්තනම්, මම බොරු කිව්වේ නැත්නම්, මේ පුතා රජතුමාගේ පුතා නම් එයා බිම වැටිලා මැරෙන්නේ නැතුව අහසෙම ඉන්න ඕන. ඔයාලා දන්නවද ඊට පස්සේ වෙච්ච දේ? ඒ පුංචි කොල්ලා බෝධිසත්වයන් වහන්සේ අහසේ නැවතිලා කිසිම උදව්වක් නැතුව වාඩි වුණා. හරියට බුදු පිළිමයක් වගේ. මුළු සභාවම බය වෙලා නිශ්ශබ්ද වුණා. ඒ පුංචි පුතා අහසින් ඉන්න රජතුමා දිහා බලලා කිව්වා, මගේ පියාණෙනි, දැන්වත් ඔබ මාව පිළිගන්නවද? මම ඇත්ත කියන නිසා තමයි මේ පොළවත් මාව වැටෙන නොදී අල්ලගෙන ඉන්නේ. මාව දැන්වත් පිළිගන්න. මේ ප්‍රාතිහාර්ය දැකලා රජතුමා වෙවුලන්න ගත්තා. එයාට යාගේ වැරද්ද තේරුණා. එයා අඬ අත් දෙක දිගු කරලා කිව්වා, මගේ පුතේ මම ඔයාට සමා වෙන්න. මම හරිම බයගුල්ලෙක් වුණා. මා ළඟට එන්න. බෝධිසත්වයන් වහන්සේ සෙමෙන් බිමට බැහැලා ගිහින් රජතුමාගේ තුරුලට ගියා. රජතුමා එදා ඉඳලා කුන්තිව එයාගේ ප්‍රධාන රජිනිය විදියට පත් කළා. පුතා උපරජ කළා. බෝධිසත්වයන් වහන්සේ අම්මගෙන් ඉගෙනගත්ත සරලකම සහ සාධාරණය නිසා හරිම හොඳට රට පාලනය කළා. රජතුමා මරුණට පස්සේ අපේ පුංචි කට්ටවාහන කුමාරයා බරණැස් නුවර රජුරෝ බවට පත් වුණා. එයා හරිම සාධාරණ, කරුණාවන්ත රජ කෙනෙක් වුණා. මේ කතාවෙන් අපිට ඉගෙන ගන්න තියෙන පාඩම මොකක්ද? දර කපන අම්මෙක් වුණත්, රජ කෙනෙක්ගේ පුතෙක් වුණත් ඇත්ත සහ ධර්මිෂ්ඨකම කියන එක කවදාවත් පරාජ වෙන්නේ නැහැ. තමන්ගේ වැඩවලින් හොඳට ඉන්න අයට කවදාවත් වැරදි විදියට සලකන්න හොඳ නැහැ. මේ වගේ තවත් ලස්සන කතා අහන්න අපේ ආලෝක කතා channel එක subscribe කරන්න. මතක ඇතුව notification bell එක ඔබන්න. එතකොට අලුත් කතාවක් දැම්මහම ඔයාලට දැනගන්න කුරුවා.